සුව ලබන්නට බොහෝ පින් ඇති. පින්කි කියන සුනකයා ගැන තමයි අද කතාව අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තුල්හිරිය ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි පින්කි ජීවත් වුණේ. සත්වයෙක් විදිහට ජන්මලාභය ලැබුව පින්කි මිනිසකුටත් වඩා පින්කම් කළ මහා අරුම පුදුම ජීවියෙකු ලෙසයි මෙම පින්කිව අපිට හඳුනලා දෙන්නට පුළුවන් වෙන්නේ. පෙරිකර පූජා කිරීම, මල් පූජා කිරීම, විදුලි පන්දම් රැගෙන යාම, කොහු ඉදල් ආදිය අතුගානායට ගෙනත් දීම, ඉඳගන්න පැදුරක් ගෙනත් දීම, අවශ්‍ය අයට පිරිසුදුව කෑම ගෙනත් දීම යනාදී බොහෝ වැඩ කළ මෙම සුනකයා අංක 10න් පහත ඕනම ගහනක් අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම, එකතු කිරීම ආදී බොහෝ ක්‍රියාකාරකම් කළ පින්වත් සතෙකු ලෙසයි හඳුනාගෙන තිබුණේ. ඉතින් එයා 2025 නොවැම්බර් මාස 15 වෙනිදා මිය ගිහිල්ලා. ඉතින් පින්කිගේ වියෝව බොහෝ දෙනෙකුට ඉතාමත්ම කනගාටුදායක කරුණක් වුණා. ඉතින් මෙලෙස හදිසියේ මිය ගිය පින්කි වෙනුවෙන් අවමගුල් උත්සවයක් සංවිධානය කරලා තිබුණ අතර දහවල් 12ට භූමදානය කරනු ලැබුවා. මේ අතර මතක වස්ත්‍ර පූජාවක් කර භූමදාන කටයුතු කරන්නටත් මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ ජනතාව කටයුතු කරලා තිබුණා. ඉතින් පින්කි තිරිසන් ආත්මභාවයෙන් විදී යහපත් ආත්මභාවයක් ලැබේවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.